එතකොට අපේ දෙවෙනි දවස් අද දෙවෙනි දවසේ අපි ඇවිල්ලා ඉන්නේ රාජාංගනේ ජලාශය බලන්න. රාජාංගනේ ජලාශය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය අඩි 12ක් විතර උසර වෙනකන් වතුර පාරක් යනවා රාජාංගනේ. මොකක්ද වැවේ නම? නල්ලච්චේ වැව ළඟ. සමුත්තේකම දැන් අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල රේල්වේ ස්ටේෂන් එකට. කුරුණෑගල ඉඳන් අපි යන්නේ ට්‍රේන් එකේ. ට්‍රේන් එකේ අපි ඉන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන මේ අවස්ථාවේදී අතරලියද්ද ප්‍රදේශයේ සංජය බණ්ඩාර ඒ සමග අපේ ගමේ යාළුවා අනිත් යාළුවා උදයන්ග දලංජය ඊගොල්ලෝ රජවැල්ලේ. ඉතින් channel එක අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, share කරන්න මතක කරන්න එපා. අපි එන හම්බ විස්තරයි. හායි අපි ඉතින් කුරුණෑගලින් ට්‍රේන් එකේ නැගලා දැන් තබුත්තේකම ස්ටේෂන් එකෙන් බැහැලා ඉන්නේ. අපි ඒතකොට ට්‍රැවලින් ලොකේෂන් එක හෙට කියන්න කොහෙද යන්නේ කියලා. හෙට තමයි අපේ ගමනේ පළවෙනි දවස. උදේ අපි හම්බ වෙනා. දැන් ගුඩ් නයිට් එහෙනම්. රෑ තව පොඩි ඉවෙන්ට් වගේක් තියෙනවා. ඒවත් මොකද වෙන්නේ කියලා බලලා අපි හෙට ඉතුරු වීඩියෝ එක ඉතුරු කැලෙන් අපි හම්බ වෙමු. දැන් ඉන්නේ රාජාංගනේ ජලාශයේ වන්දරල අරපුවාම වතුර එන පැත්තේ. මේ පැත්තේ සාමාන්‍යයෙන් වතුර එන්න මේ ගහේ මගක් පුරුදු වෙනවා පිරෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි 12ක් විතර උසර වෙනකන් වතුර පාරක් යනවා රාජාංගනේ ඇරලා වතුර පාරක් වෙන කාලෙ වෙද්දී මේ ඉන්නේ අපි ඒතකොට ඒ රාජාංගනේ ජලාශයේ අතනින් පේන තව චුට්ටකින් එතන යනවා මේ වතුර පිරෙන හරිය. උදයාරේ පිළිල කරලා සජ්ජර තමුත්තේක සහෝදරයා ඊළඟට ඉන්නවා අඩුව සහෝදරයාගේ ළඟම හිටවතා. උදයාගේ සහෝදරයා උදේ ආහාරය මොනවද තියෙන්නේ? පාන් සමග පොල් සම්බන්ධ. සමග පරිප්පු.
පස්සේ පහු කරලා ඊළඟ ලොකේෂන් එක වෙන්නේ හස්තපුච්චි පිටලා තියෙන්නේ ගිරිබාවේ. ගිරිබාව කියන්නේ රාජාංගණේ ඉඳලා කිලෝමීටර් 10ක් විතර උඩින් තියෙන ලස්සන ප්‍රදේශයක්. ඒ යන අතරමඟ තමයි අපි දැන් ඉන්නේ. ඒ අතර ලස්සන වැවක් හම්බ වුණා. ඒ වැව ළඟ තමයි අපි දැන් ඉන්නේ. මේ හරිය ඉඳලා තව කිලෝමීටර් 2ක් විතර තමයි තියෙන්නේ හස්තපුච්චි වලට. අපි ලොකේෂන් එකට ගිහිල්ලා බලමු කොයි වගේ තැනක්ද කියලා එක. යාළුවෝ ටිකත් අතර ඉන්නවා. පොඩි රෙස්ට් එකක් ගන්න වෙලාව. අපි නමුත් ඒකම ඉඳලා ගිරිබාවට ඇවිල්ලා හස්තපුච්චි කියලා කියන්නේ මේ ප්‍රදේශයේ ගල් වලින් හැදිච්ච තැනක්. ඒ ලොකේෂන් එකට ගොඩක් ලං කරලා ඉන්නේ. ඉතින් වාහනේම දාලා දැන් කිලෝමීටර් විතර පයින් යන පොඩි ගමනක් තියෙනවා මේ ඉස්සරහ යාළුවෝටියත් එක්ක. එතකොට ගිරිබාවේ හස්තපුච්චි කියන තැන ඉතාමත් අලංකාර ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත ආගමික ස්ථාන රාශියක් ලෙන් විහාර හමු වෙනවා. ඒ ප්‍රදේශය තමයි ලොකු කරමින් ඉන්නේ. බලන්න ඇත්තම ලොකු ලස්සනක් තියෙන ලස්සන පරිසර පද්ධතියක් එක්ක හැංගිච්ච ඉතාමත් දර්ශනීය කලාපයක්. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ කඳු සිකරේ පිහිටලා තියෙන තැන ගල මුදුනේ තියෙන ලස්සන පොකුණ. මේ පොකුණ තමයි මේ තියෙන්නේ. වතුර ඇඳිලා තියෙනවා සදාකාලික වතුර. මෙන්න මේ තියෙන මේ ගලේ තියෙන විශේෂත්වයක්. මෙන්න මේ ගල වගේම ගලක් තියෙනවා බබරගල. ඒ කියන්නේ දිගන ප්‍රදේශයේ පිටලා තියෙන බබරගල කියන බලගොඩුවෙත් මෙන්න මේ වගේම ගලක් තියෙනවා. ඒක විශේෂ බලගොඩ. දැන් අපේ ගමනේ අවසානයේ දක්වා ඇවිල්ලා ඉන්නේ. දැන් ඉන්නේ මොකක්ද වැවේ නම? නල්ලච්චිය වැව ළඟ. නල්ලච්චිය වැවෙන් හවස නාලා දෙවන දවස් අවසානයේ මේ සනිටුහන් වෙන්නේ. හවසට අපි ප්ලෑන් කරන් ඉන්නවා පැලක රාත්‍රිය ගත කරන්න. බලමු මේක මොකද වෙන්නේ කියලා. ඉතින් අද channel එකෙන් මම මෙහෙම සමු ගන්නවා නල්ලච්චිය වැව ළඟ ඉඳන්. තවත් අලංකාර වැව. සේෆ්ටි නාන්න පුළුවන් තැන් කීපයක්ම තියෙන තැන. ඒත් එක්කම මෙතන ඉඳන් සමු ගන්නවා. මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, share කරන්න මතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්නම්.